chill එකේ ඉන්න නැවගිල්ලන බ්ලෑන් චූන් එකේ වගේ ඉන්න සුපිරි කොල්ලෙක්. ජමම්පා මං එනවා. සෑම් ගොඩක් දේවල් බයයි. එකක් තමයි කුරු මිනිහෙක් දැක්කොත් අම්මට සිරි වෙනවා. ඊට පස්සේ සෑම් ගිහලා ග්‍රවුන්ඩ් එකේ මෙහෙම නිදි ගත්තා. චේතියේ වෙලේ ෆුට්බෝල් ගගා හිටියේ. එක්කෙනෙක්ට සෑම් බෙල්ල දීලා ෆුට්බෝල් එකක් ගිහින්. චේතියට. එක්සෑම් කියලා දාන්නේ මොකද මේක හදනවා බං. සෑම් නමල බැලු. අනේ උණු ඉතන බලන්නේ. පොඩි වෙනසක් කරා ඒක මෙතන එහා පැත්තේ හිටපු එක්කන ගැන කතා කරන්න ඌ මූණේ තිද්දි කතා කරන්නත් බෑ කතා කරන්න එකෙක් නෑ ඒකින්ද මේ කැමරා පිටිපස්සේ සිංහට එන්න කිව්වා අපි සිංහ ඔයා අඳුන්නලා දීලා පටන් ගන්න වෙලේ සෑම් කියන ඉතින් ඇත්තටම චිල් එකේ ඉන්න නැවගිල්ලන බ්ලෑන් චූන් එකේ වගේ ඉන්න සුපිරි කොල්ලෙක්. ආයෙත් ගෑන් ළමයිගේ ප්‍රතිචාරය හොගා ආකර්ෂණය වැඩි හින්දාම පොඩ්ඩක් ඒ කැල්ල කාට් හරි සෑම් ගැන කියනවා නම් සෑම් ගොඩක් දේවල් බයයි. එකක් තමයි කුරු මිනිහෙක් දැක්කොත් අම්මට සිරි වෙනවා. මේ වීඩියෝ එකේ පේනවා ගැටේට. ඊට පස්සේ වතුර ගැන කිව්වත් වතුරටත් බයයි. ඊට පස්සේ කන්දක් උඩට ගිහිල්ලා මොකක් හරි බහින්න වගේ තිබ්බොත් ඒකටත් බයයි. හැබැයි මේ හොඳක් උඩ කියලා බහින්න බයයි. හැබැයි එකපාරම මූ බය නැති වුණා. මූ බහින්න කියලා රැටෙන්න ගියා අල්ලගන්න ලයිට් එකකට වත් වුණා එකපාරක්. ඒ මොකද්ද? කන්දක් උඩට ගිහිල්ලා බහින්දි රැටෙන්න ගියා අල්ලගත්තා. වැටෙන්න යන කට්ටිය වගේ එච්චරට බය නැති වෙලා ගියා. ඒ කියන්නේ මනුස්සයාගේ කොන්ෆිඩන්ස් හදන්න නම් ඇත්තටම බොයිස් එක්ක විතරක් ගිහලා මොකද ට්‍රිප් එකක් ගර්ල්ස් එක්කත් ගියා නම් ඔය සෑම් ගායි කොන්ෆිඩන්ස් ලෙවල් මැක්ස් කට් ඒක ඉතින් සින්දු කියන්නේ හරි දක්ෂයි. ඔයකට මේ ෂෝට්ස් වල දැකලා තියාගේ සින්දු කියන දක්ෂතාවය ගැන. එතකොට හැම වෙලාවම පිළිවෙලට ඉන්නවා පේනවනේ කාමරේ. ඉතින්ගේ කාමරේ. එතකොට ඕන වෙලාවක සෙට් මුද කියලා හෙව්වොත්, ඒ කියන්නේ අපි කට්ටිය මීට් වෙලා මොනවාරි කයියක් ගහමුද කියලා හෙව්වොත් ඕන වෙලාවක ඕකේ. හැබැයි පොඩ්ඩක් ඩිප ගහලා හිටියොත් පොඩ්ඩක් කේස්. එක දවසක් අවුරුදු උත්සවයේ මතකනේ අපි අවුරුදු උත්සවය ගැන කතා කියමුනේ. එන්න කොට ආවෙ නැති කතාව. මේ ලියෝ එකනේ. ලියෝ එකේ අවුරුදු උත්සවේ ලියෝ මේ අවුරුදු උත්සවයක් තිබ්බ කොහොම හරි සිංහලමයි ප්ලෑන් කරගෙන හිටියා යන්න ඕකට. ප්‍රවීන් කේතක ඔක්කොම හිටියානේ. මේක සාමාන්‍ය වෙනවා. ඒ කියන්නේ සෑම්ට මොකක් හරි බෑ කිව්වොත් වචන පොඩි ප්‍රේස් එකක් තියෙනවා. ඒක මෙතන කියන්න බෑ. මේ ප්‍රේස් එක කිව්වම පොර මොටිවේට් එකක් එනවා. ජමම්පා මං එනවා කියාගෙන ඉල්ලේ. මේ පොර කොහමද ඉතා මේ අප්සෙට් ගහලා මේ මොකක් හරි පොරගේ දන්නේ නැද්ද ඔය ආකාශනේ වැඩි නිසා අප්සෙට් ගහන කතාව වැඩි. පොර අප්සෙට් ගහලා ගෑනම දුරක්ෂණයම තමයි. අයියෝ බලන්න. ඊට පස්සේ එන අප්සෙට් දැන් මේ අපි ඔක්කොම දැන් යම් කියලා සරන් ඔක්කොම රෙඩි කරලා කලින් දවසේ මංජු දැන්නවනේ. මංජු දැන්නේ සෑම්ගේ යාළුවේ. එයාගෙන් සරමකුත් ප්‍රවීන් ඉල්ලගෙන කොහොමද ඔක්කොම සේ. අන්තිම මොහොතේ සෑම් කියනවා මට එන්න වෙන්නේ නැහැ බං. එහෙම තමයි. බුල බලන්න බං. එහෙම තමයි කියන්නේ. වචන තුනයි. ඊට පස්සේ චේතේ උදේම ගියා සෑම්ලා ගෙදර. මේ හැරියා ගෝමාරියා රෝයල් එකෙන් කොල්ලෝනේ කිව්වා. කියලා තමයි වචන දෙකයි කිව්වේ. පොරට එන්න වුණා ඉතින්. කොමරි ඇවිල්ලා අපි හොඳට විනෝද වෙලා ඉඳලා දවසේ සෑම්ගේ මොකද්ද තියෙන හොඳම කතාව මචං? දැයිව කියන්නේ රෑ මං ඊට පස්සේ වර්තමාන ගැල්ලමයි කියන්නේ. දවසක් මේ අපි කට්ටිය කැම්පස් එකේ පොඩි නිකම් විභාගයක් කියවන කරලා පොඩි පාටියක් දුන්නා. ෆුට්බෝල් සීන් එකද? ෆුට්බෝල්
ඔය පාටිය කොහරි අන්දරනකන් ගියා ඔය පාටිය රෙද්දි අන්තිර ෆුට්බෝල් ගහන්න පටන් ගත්ත කට්ටිය දෙන්නෙක් ෆුට්බෝල් පිච් එකක් මවාගෙන ෆුට්බෝල් ගහනවා එක්කෙනෙක්ට සෑම්ම බෙල්ල දීලා ෆුට්බෝල් එකක් ගහනවා චේතියට ඒ පුර ගිහිල්ලා ගෝල් එක එතන ගෝල් පෝස් එකක් තිබ්බා සෑම් දාන්න ගෝල් පෝස් එකේ හරියට දීලා ගිහිල්ලා ඒ ගෝල් එක ගැහුවා කොහමද කියලා මේ මිනිස්සයා කොහමද සිංගල් කතාව ඒ කියන්නේ මෙහෙම වුණේ දැන් සෑම්ට පොඩ්ඩක් මේ ටිකක් පාන්දර වෙන්න පාන්දර කියන්නේ 1:12 වගේ වෙද්දී පොඩ අමාරු වුණා වගේ තිබිලා ඊට පස්සේ අපි ග්‍රවුන්ඩ් එකේ ඉස්සරහ තමයි දැන් කට්ටිය මේ එකතු වෙලා සින්දු ගේකේ හිටියේ ඊට පස්සේ සෑම් ගිහලා ග්‍රවුන්ඩ් එකේ මෙහෙම නිදි ගත්තා චේතියේ වෙලේ ෆුට්බෝල් ගගා හිටියේ වතුර බෝතලයක් දෙකක් තිබිලා උගට කික් කරගෙන ඊට පස්සේ කළුවරේනේ වතුර බෝතලේ හොයාගන්න නෑ දුවගෙන ගිහලා දුන්නා සෑම්ට කික් එකක් ඩෝග්ගා සෑම්ට මල බැලු අනේ උණු ඉඳලා බලු ඉතින් ඕක තමයි ඊට පස්සේ නැගිටලා ඉන්නවා කෙනෙක් වතුර ගන්න ඊට පස්සේ ඒත් එක්කම මොකද කොහෙද වතුර බෝතලයක් තිබුණා ඇහැරෙන්න කියලා වතුර ගියා තව කේස් ඊට පස්සේ බොටම් එක දෙවිලා සෑ ඊට පස්සේ කොහරි බොටම් එක දෙවිලා බොටම දෙවිලා කියලා ඔය කැප්ටන්සි සාඩි පඩි වගේ තියනවා ග්‍රවුන්ඩ් එක ළඟ ඔය පඩි ටික මුණ අකිනවා නැගිමන් දීලා බොටම එකක් නෑ අපිට මේ තින්නේ බොටම් එකනේ ආමේ ඒක පේන්න බෑ ඊට ෂෝට් එකක් අඳලා කොහමද සෑම් මැච් එක ගැහුවා. අතර සෑම් ඇත්තටම හොඳ කොල්ලෙක් ටිකක් වෙලාවට ඉමෝෂනල් වෙලාවකට පොරම මොටිවේට් වෙනවා. ඒ කියන්නේ ෆේක් විතර පොඩ්ඩක් බ්‍රේක් අප් වුණොත් වගේ එක්සෑම් කියලා දාන්නේ මොජින් එක හදනවා. ඩික්ස් ගානවා ෂොට් ගානවා එක හදනවා. එහෙම තියෙන ඊට පස්සේ ආයෙත් ඇයි මං එක හදන්නේ? ඒ සීන් එක තමයි පොඩ්ඩක් අර මූඩ් ස්විංග්ස් තරකට කරලා තියෙන. හැබැයි සුපිරි කොල්ලෙක් හරියට හොඳ. ඕනලාවක ඉන්න කෝල්ලක් දුන්න ගමන් එන සුපිරි කොල්ලෙක්. ඊට පස්සේ අපි කතා කරමු චේතිය ගැන. දැන් මම අයින් වෙනවා. මම මෙතන යන්නම් මේක සෑම් වෙනවා මෙතන.